සරදි කෝලමු අමතින් පිපුනා කිංකිණිනාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාදුරේ. Hello everyone, welcome episode number 2 mini vlog. අපි මේ රෙඩි වෙලා ඉන්නේ අවුරුදු shopping යන්න. අපිට නෙමෙයි බැයි මල්ලිට. අපි මේ වෙලෙත් ඔක්කොම shopping කරලා ඉවරයි. එයාගේ ඔෆිස් එකේ වැඩත් එක්ක යාට ඇත්තටම ටයිම් එකක් තිබ්බේ නෑ shopping කරන්න. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ Havelock City Mall එකට. මේ වෙද්දිත් Havelock City Mall එක මාර ලස්සනට අවුරුදු වලට ඩෙකොරේට් කරලා තිබ්බා. කැරම් චෙස් දාම් වගේ ගේම්ස් වගේකුත් එතන ඕගනයිස් කරලා තිබ්බා. තව ෂොප් වගේක් දාලා තිබ්බා. දැන් මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නේ පළවෙනි අපේ ස්පොට් එකට. සෙනග නම් මාර විදිහට ඉන්නවා. අපි අනික ගියේත් අවුරුදු කිට්ටු කළාමයි. ඉතින් අපි මල්ලිට ඇඳුමක් තෝරනවා කියන්නේ කෙල්ලෙක්ට වඩා වෙලාවක් යනවා ඇඳුමක් තෝරන්න. අපිට වෙලාව යන ඇත්තටම තේරුන්නේ නැහැ මේක ඇතුළේ ඉද්දි. දැන් මේ ඇවිල්ලා ඉන්නේ සෙකන්ඩ් ස්පොට් එකට. තැන දැක්කම ඉතින් කවුරුත් දන්නවා මොකද කියලා. කෝ ප්ලැන්ට් එකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඒකෙත් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා මේ වෙලාවේ. ළමයි වල මේ දවස්වල TikTok එකේ වයිරල් යන මිනි බ්‍රෑන්ඩ්ස් එකේ ෆ්‍රිජ් එක කැප්සූල් එක දැකලා ඇති. ඒක තිබ්බ කූල් බ්‍රෑන්ඩ් එකේ. මම මේ ෆස්ට් ටයිම් මේක දැක්කේ. මම හින්දා ඉතින් වීඩියෝ ක්ලිප් එකක් ඉක්මනට ගත්තා. දැන් ඉතින් එපා වෙනකන් අපේ මල්ලිට ඇඳුම් තෝරන්න තමයි තියෙන්නේ. මේකද ගන්න අරකද ගන්න මොකද්ද ගන්න මේක හොඳයිද අරක හොඳයිද? ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා කාලය තුලදීම යනවා. මේ වෙලාවේදී නෑ ඇත්තටම මට එපා වෙලා හිටියේ. මොකද මගේ ඔළුවත් රිදෙන ගත්තා මේකට ආපු වෙලාවෙ ඉඳන්. පස්සේ කෑවා කාලා ඇත්තටම වීඩියෝ එකක්වත් ගන්න බැරි වුණා. බඩගින්නට කාගෙන ගියා. මම ඔය පෙන්නන්න මගේ බඩ එළියට එද්දි ඉතින් ගොඩාක් රෑ වෙලා. ඊට පස්සේ දවසේ ආයි ගියා අපි මල්ලිට ඇඳුම් ගන්න. මොකද එදා දවසේ වෙලා මදි වුණා අපිට ඇඳුම් ගන්න. මෙයාට ඇඳුම් තෝරන්න මාර වෙලාවක් යනවා. අනේ මන් දා කෙල්ලෙක් කියලා මටවත් ඔච්චර වෙලාවක් යන්නේ නෑ ඇඳුම් තෝරන්න. උදේම කිව්වට දැන් මං හිතන්නේ 10 මාට විතර ඇති. ඉස්සෙල්ලාම යන්න ඕනේ මොන හරි කන්න ගන්න. හරිම බඩගිනි. බලමු අපි ඉස්සෙල්ලාම යන්නේ කීල්ස් එකට. පිට්සා කෑලිගේ මොනවද තියෙන චිලි චිකන්ද? කීල්ස් එකේ දාලා තිබ්බ ළමයි ස්වීට්ස්. අවුරුදු ස්පෙෂල් ස්වීට්ස් වර්ග. මම ඉතින් ඒකේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා ඉතින්. අපි දැක්කා මයිලෝ එකෙන් අලුතෙන්ම දාලා තියෙනවා ඩ්‍රින්ක්ස් දෙකක්. මම ඉතින් ඒකේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මම මීට කලින් දැකලා නැහැ. වෙරයිටිස් දෙකකින් තමයි තිබ්බේ. කව් කියලා එකකුයි මයිලෝ අයිස් කියලා එකකුයි. ඊට පස්සේ අපි ගියේ නෝ ලිමිට් එකට. ඒකෙත් ඇඳුම් වගේක් ගන්න තිබ්බ මල්ලිට. කන්න ගත්තට ඇත්තටම කන්න වෙලාවක් තිබ්බේ නෑ. ඊට පස්සේ මේ අපි දෙන්න ලේඩි ජේ එකේ හිලින්දගෙන කනවා බඩගින්න වැඩිකමට. එනවනේ කොච්චර සෙනගක් ඉන්නවද කියලා. අපි අනික ගියෙත් 12 වෙනිදා. මාරම ක්‍රවුඩ් එකක් ඉන්නවා ලේඩි ජේ එකෙත්.
දැන් මේ බලාගෙන ඉන්නේ අපි දාලා තියෙන පික්මි එක එනකම්. ඊට පස්සේ එහෙමම අපි ගෙදර ගියා. ගෙදර ගිහලා මගේ රූම් එක පොඩ්ඩක් අස් කරා. අස් කරලා එහෙමම ඉක්මනට කැම ටික හදන්න ගත්තා. හැබැයි මට එකක් රෙකෝඩ් කරගන්න බැරි වුණා මේ දෙවෙනි කැම එක හදද්දි. ඉක්මනට කැම ටික හදාගෙන ගියා. කොහොම හරි දුරා මාට් එකට කිට්ටු කරලා ඇති ඉවර වෙද්දි එහෙමම නිදාගත්තා. මොකද මට ඊට පස්සේ දවස් උදේ වැඩ මොර්නින් ෂිෆ්ට් එකත් වැටලා තිබ්බේ. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් මේ 13 වෙනිදා උදේ මම ඔෆ් වෙලා තාත්තත් එක්ක මාකට් එකට ගියා අවශ්‍ය දේවල් ටිකක් අරන් එන්න. මේ ඉන්නේ ඉතින් අපි ශාස බබා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා එහෙමම අර මාෂ්මෙලෝ හැදෙන්න දාලා තිබ්බ ටික කෑලි වලට කපා ගත්තා. කපාගෙන මේ රෑ වෙලා කේක් එකක් බේක් වෙන්න දැම්මා. කොහොම හරි රෑ 10:00 විතර දව මතක් වුණේ කීරි උතුරවන්න ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගෙනාවේ නෑ නේද කියලා. මේ 14 වෙනිදා උදේ අවුරුද්දේ මේ එන අවුරුද්දේ නිල්ගොය මේ රන් කරල් පැහේ ගම්මැද්දේ එළඹෙන කන්දොහේ අලුත් vlog එකක් අරන් එනකම් ගිහින් එන්නම්. බයි.